ආයුබෝවන් සුබෝදෑසනක් සේදමවතත් සමගින් සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම ඉතින් අපි පුංචි කාලේ ඉඳන් දන්න දෙයක් අපිට අම්මලා කියන දෙයක් තමයි මුදල් ඉතුරු කරන්න. ඉතුරු කිරීම තමයි වටින්නේ කියලා වගේ සංකල්ප අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා. ඉතින් ඔබට අවස්ථාවක් ලැබෙනවා නම් ඉතිරි කිරීමත් සමගින් ආයෝජනය කරන්න ඔබේ ජීවිතේට ඉතාමත් වටිනා අවස්ථාවක්. ඉතින් මේ අනගේ අවස්ථාව ඔබට ලබා දෙනවා LB Finance PLC ආයතනය. ඒ කතාබහට තමයි අද දවසේ සේදමවත අපි සූදානම් වෙන්නේ. ඒ කතාබහත් සමගින් අපත් සමග සම්බන්ධ වෙනවා LB Finance PLC ආයතනයේ ඉතුරුම් සංවර්ධන කළමනාකරු හේෂාන් මඩවල මහතා. ආයුබෝවන්. හේෂාන් මහත්මයා මම අහන්න කැමති මොකක්ද මේ අලුත් ඉතුරු කිරීමේ ගිණුම? ඒකේ නම තමයි ඉතිරි කරන පුදුම හත කියන්නේ. මොකක්ද? හරියටම හරි. බානුල කිව්වා වගේ ඇත්තටම මේ ඉතුරු කිරීම කියන්නේ අපි දන්න අඳුරන දෙයක්. මොකද ඇත්ත අතීතේ ළම අපිට මතකයි වටින වතුර ටික පවා ඉතුරු කරන જાතියක් අපි. ඉතින් ඉතුරු කිරීම කියන පුරුද්ද අපිට දිගින් දිගටම තියෙනවා. ඒත් මේ මූල්‍ය ඉතිරි කිරීමට එද්දී අපි පොඩ්ඩක් දැනුවත් වෙන්න කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි අපි ප්‍රාග්ධනයේ විදියට මුදල් ඉතුරු කරනවා, ආයෝජනයක් විදියට ඉතුරු කරනවා. ඊට අමතරව පවුලේ අයගේ සමහරට ඒ සංවර්ධනය වෙනුවෙන් යොදවනවා. ඊට අමතරව අධ්‍යාපන කටයුතු සඳහා සමහරට අපිට තියෙන ඩ්‍රීම් එකක් අචීව් කරගන්න අපි ඉන්වෙස්ට් කරනවා. එහෙම නැත්නම් ඉතුරු කරනවා. ඉතින් මේ ඉතුරු කිරීමේ සංකල්පය මෙහෙම තියෙද්දී LB Finance අපි හිතුවා මේකට තව දිරිගැන්වීමක් ලබා දුන්නොත් මේ ඉතිරි කිරීම තව ටිකක් දිරිමත් වෙලා වැඩි දියුණු වෙයි කියලා. ඉතින් ඒ හින්දා අපි හඳුන්වලා දෙන හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් එක්ක හොඳ පොලියක් එක්ක ඉතිරි කිරීමේ ගිණුමක්. ඒක තමයි LB Premier Savings ඉතිරි කිරීමේ ගිණුම. මේකෙදී අපි බලාපොරොත්තු වෙලා තියෙනවා අපේ ගණනුකරු බවතුන්ට හොඳ පොලියක් ලබා දෙන්න 107ක වගේ. එතකොට 107ක් කියන සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට ලැබෙනවට වඩා ඉතාමත්ම වැඩි පොලියක්. ඉතාමත් හොඳ පොලියක්. ඒ වගේම මේ පොලිය මගින් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ මුදලේ අර අඩුවෙන මේ පොලිය වටිනාකම මුදලේ වටිනාකම වැඩි දියුණු කරගන්න. ඒ නිසා මම හිතනවා මේක අපේ ගණනුකරුවන්ට ඉතාමත්ම හොඳ පුදුම හතක් වෙයි කියලා. ඉතින් ඔබට හොඳ අවස්ථාවක් ඉතින් කලින් කිව්වා වගේම ඔබට හැකියාව තිබෙනවා LB Finance PLC ආයතනයේ මේ ඉතුරු කිරීමේ ගිණුමත් සමගින් සම්බන්ධ වෙන්න. මම අහන්න කැමතියි හේෂන් මහත්මයා, දැන් මේ ඉතුරු කිරීමේ ගිණුම කාටද වැදගත් වෙන්නේ? දැන් තව සමාජ විවිධ පිරිස් ඉන්නවා. ඒතර මේ පිරිස් අතරින් කාටද මේක වැදගත් වෙන්නේ? ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් ඉතිරි කිරීමේ ගිණුමක් අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙකුට ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. නමුත් අපි මේ අපේ සමාගම LB Finance සමාගම අපි යෝජනා කරනවා මේ විශේෂ කාණ්ඩ කිහිපයක්. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. මොකද ඔවුන්ගේ සම්පූර්ණ මුදල් ඔවුන්ගේ ගිණුම් වල රඳවා තබා ගන්න සහ ඔවුන්ගේ සම්පූර්ණ මුදල් ඔවුන්ගේ ආයෝජන සඳහා යොදවන්නේ. යම්කිසි මුදලක් ඉතුරු කරන තබා ගන්නවා. ඉතින් ඒ මුදලට හොඳ වටිනාකමක් ලැබෙන්න මේ ඉතුරුම් ගිණුම මම හිතන්නේ මහඟු ප්‍රයෝජනයක් වෙයි. ඒත් එක්කම ව්‍යවසායකයන්ට වෘත්තිකයන්ගේ ලැබෙන තමන්ගේ ආදායම වේවා එහෙම නැත්නම් වැටුප වේවා මෙම ගිණුම මගින් කළමනාකරණය කරොත් ඔවුන්ටත් මේකේ ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. මොකද මේ ඉන්ට්‍රස්ට් එකත් එක්ක. ඊට අමතරව ලංකාවේ විශාල පිරිසක් විදේශ රටවල සේවයේ නියුත් වෙනවා. ඉතින් ඔවුන්ගේ මුදලුත් මේ ගිණුම හරහා කළමනාකරණය කළොත් ඔවුන්ටත් මෙම ගිණුමේ මේ තියෙන පොලිය සහ අනිකුත් වරප්‍රසාද ලබා ගැනීමේ පහසුකම තියෙනවා. ඉතින් අපි යෝජනා කරනවා මම සඳහන් කරපු කාණ්ඩ තුන විශේෂයෙන්ම ඔවුන්ට වඩාත් සුදුසු වෙයි කියලා. ඊට අමතරව ඕනෑම කෙනෙකුට මේ ගිණුම ඕපන් කරන්නත් පුළුවන්, පවත්වා යාමේ හැකියාව තියෙනවා. උපාන ව්‍යවසායකයෙක් නම් වෘත්තිකයෙක් නම් ඒ වගේම තමයි විදේශගත ශ්‍රමිකයෙක් නම් ඔබට හැකියාව තිබෙනවා ඔබ උපයන ධනයට වටිනාකමක් ලබා දෙන්න මේ ඉතුරු කිරීමේ ගිණුමත් සමගින් සම්බන්ධ වෙලා. ඒ වගේම මම හේෂාන් මහතාගෙන් අහන්න කැමති ඩිජිටල් ඉතුරුම් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම මේකේ තියෙන වාසි සහගත ස්වභාවය කොහොමද? ඔව් ඇත්තටම කලින් මම සඳහන් කරා වගේ ඉතුරුම් ගිණුමක් අපිට වාසි සහගත වෙනවා වගේම ඒක ඉතා පහසුවෙන් මැනේජ් කරන්න පුළුවන්. අපිට කළමනාකරණය කරන්න පුළුවන් නම් ඒක තවත් වාසිදායක වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපිට බැංකුවට ගිහිල්ලා පෝලිම් වල ඉන්න, ඊට අමතරව අපි වාහනයක යනවා නම් ට්‍රැෆික් එකේ රස්තියාදු වෙන්න කාලය අපිට ගොඩක් වටිනවා මේ දවස්වල. ඒ නිසා මොබයිල් ඇප් එකක් එහෙම නැත්නම් ඩිජිටල් පහසුකමක් තියෙනවා නම් හරිම ලේසි account එක මැනේජ් කරන්න. ඉතින් අපි හඳුන්වලා දීලා තියෙනවා LB SIM app එක, CIM Cash in Mobile. මේක හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් app එකක්. ඒ වගේම තමයි මේ app එක ලංකාවේ අවුරුදු කිහිපයක්ම ජනප්‍රියම app එක විදියට සම්මානය ලැබුව ඇප් එකක් හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක through අපිට පුළුවන් account එක open කරන්න, ඒක manage කරන්න, ඊට අමතරව බිල්පත් ගෙවන්න, transaction කරන්න, ඒ හැම දෙයක්ම පහසුකමක් තියෙන ඉතාමත්ම
පහසු ඇප් එක යූස් කරලා අපිට පුළුවන් LB ප්‍රීමියර් සේවිංස් account එකත් ඕපන් කරන්න. ඉතින් ඔබ ඉතිරි කරන පුදුම හත මේ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම ආරම්භ කරනවා නම් ඔබට පුළුවන් ඇඟිලි තුඩේ දුරින් ඒ ඩිජිටල් ඉතිරි කිරීමේ ගිණුමේ ඒ ඩිජිටල් ස්වභාවයත් සමගින් ගනුදෙනු කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් කාලේ අවපාත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට වැය වෙන මහන්සිය අවම කරගෙන ඔබට මේ කටයුතු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් අපි දන්නවා බොහෝ දෙනෙක් මේ කාලයේදී කාර්යබහුලයි. ඉතින් ඔබට පුළුවන් ඔබේ ජංගම දුරකථනයෙන් ඔබේ ඉතිරි කිරීමේ ගිණුමේ වැඩ කටයුතු සියල්ල සිදු කරගන්න. ඒ වගේම හේෂන් මහත්මයා දැන් අපි කෙනෙක් යම් ආයතනයක මුදලක් තමන් උපයන ධනය ඒ ආයතනයට දීලා ඉතිරි කිරීමක් කරන්නේ ඒ ආයතනයේ තිබෙන ස්ථාවරත්වය සමගම විශ්වාසනීයභාවය. අනිවාර්යයෙන්ම. ඉතින් කොහොමද මේ ආයතනයේ ස්ථාවරත්වය සහ විශ්වාසනීයභාවය? ඔබ අහපු ප්‍රශ්න තමයි මම හිතන්නේ මේ වැඩසටහනේ හොඳම ප්‍රශ්නය මම හිතන්නේ. මොකද අපි දන්නවා විවිධ ආයතන ලංකාව තුළ මේ ආයෝජන ලබා ගන්නවා. නමුත් ඔබ හොඳටම දැනගත යුතු කාරණය තමයි ඒ ආයතන නීතියානුකූල ආයතනද කියලා. නමුත් අපි සමහරවිට දකිනවා විවිධ වරප්‍රසාද දෙන ආයතන වලට අපි යොමු වෙලා අපිට වෙච්ච ඉතිහාසයේ අඳුරු අත්දැකීම් අපිට ගොඩාක් තියෙනවා. ඒ නිසා අපි කොයි වෙලාවකත් ඒක අනුමත කරන්න සහ ඒ ඔබගේ ධනය අපතේ වීමක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් හැම වෙලෙම බලන්න ඕනේ ශ්‍රී ලංකාවේ ඔබගේ ආයෝජනය කරන්න. ඒක ඉතුරු කිරීමක් වේවා ඒ විදිහට කරනවා නම් තමයි ඒක සුදුසු වෙන්නේ. ඉතින් LB ෆයිනෑන්ස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මුල්‍ය සමාගමක් අවුරුදු 55ක් වගේ පරණ මුල්‍ය සමාගමක් ඉතිහාසයක් තියෙන. ඉතින් ඒ වගේම තමයි වත්කම් විදිහට බැලුවොත් බිලියන 400කට ආසන්න වත්කම් ප්‍රමාණයක් තියෙනවා LB ෆයිනෑන්ස් සමාගමේ. ඒ වගේම මේ වත්කම් වලින් වැඩි ප්‍රමාණයක් නැවත නැවතත් ආදායම උත්පාදනය වන වත්කම් තමයි අපේ තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම සමාගමක් සතු ලොකු ශක්තියක්. ඒ වගේම තමයි අපේ සමාගම දිගින් දිගටම ලාභ ලබලා තියෙනවා. පහුගිය අවුරුදු 20-30 ගත්තත් අපි දිගින් දිගටම අපේ ලාභය වර්ධනය කරගෙන තියෙනවා බිලියන ගණන් වලින්. ඒ විතරක් නෙමෙයි අපි ලබා ගන්නා ලාභයෙන් බානුල 50%කට වැඩි ප්‍රමාණයක් අපි මේ ලංකාවේ දුප්පත් ජනතාව වෙනුවෙන් බදු විදියට ගෙවනවා. ලාභයෙන් 50%කට වැඩි ප්‍රමාණයක්. මම හිතන්නේ ලංකාවේ සමාගම් ඇති ලාභ ලබන බොහෝ සමාගම් ඇති. නමුත් LB ෆයිනෑන්ස් අපි තමයි 50%කට වැඩි ප්‍රමාණයක් අපේ ලාභයෙන් මේ රටේ ජනතාවට බදු විදියට ගෙවන්නේ රජයට. ඉතින් ඒක මම හිතන අපිට සතුටු දෙන්න කාරණයක්. ඒ වගේම තමයි LB ෆයිනෑන්ස් සමාගමට ශාඛා 225කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. පුහුණුව ලැබපු සේවකයන් 5000කට ආසන්න ප්‍රමාණයට අපිත් එක්ක සේවය කරනවා. ඔබට ළඟාවිය ඇති ළඟම නගරේ අපේ ශාඛාවක් තියෙනවා. ඒ වගේම තමයි අපේ සමාගම අවුරුදු 55ක ඉතිහාසයක් තියෙනවා. මේ අවුරුදු 55 තුළ ලංකාවේ සිදුවෙත සියලුම දේශපාලන ඒ වගේම ආර්ථිකමය කඩාවැටීම් හැම එකටම අපි ඔරොත්තු දීපු සමාගමක්. අපේ කිසිම ගනුදෙනුකරුවෙකුට එයින් හානියක් වෙන්න අපි ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඔවුන්ට ඒ පිළිබඳව අපි ගැන ලොකු විශ්වාසයක් සමගින් තමයි දැන් ඉදිරියට යන්නේ. හරියටම හරි. ඉතින් ඒම රැඳුණු ගනුදෙනුකරුවන් මිලියනකට ආසන්න ප්‍රමාණයට අපිත් එක්ක ගනුදෙනු කරනවා. ඒකට හේතුවක් තමයි තවත් එක් හේතුවක් තමයි අපි හැම වෙලාවෙම අපේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන්නේ සොලියුෂන් එකක්. ඔවුන් අපි ළඟට අත්තිකාරමක් ලබා ගන්න පැමිණි පමණින් අපි ඔවුන්ට ලබා දෙන්නේ නැහැ. හොඳට ඔහුව සංවිධානාත්මක ඔහුට අවශ්‍ය විදිහට අපි ගෙවා යන්න පහසුව තමයි අපි ලබා දෙන්නේ. ඒකත් අපේ හොඳ ශක්තියක්. ඒ වගේම තමයි රේටින්ග්ස් ගත්තොත් එහෙම. ලෝකේ ජනප්‍රියම රේටින් සමාගම ෆිච් රේටින් ආයතනයේ A- කියන ශ්‍රේණිගත කිරීමත් ලංකාවේ දේශීය සමාගමක් වන ලංකා රේටින් ආයතනයේ A+ කියන ශ්‍රේණිගත කිරීමත් ලබාගත් ආයතනයක්. ඒ ශ්‍රේණිගත කිරීම දෙකම ලබා ගන්න තියෙන එකම සමාගම තමයි LB ෆයිනෑන්ස් සමාගම. ඉතින් දැවන්ත ශක්තියක් තියෙන සමාගමක්. අපි ආරාධනා කරනවා සියලුම පාරුභෝගිකයන්ට අපිත් එක්ක එක්කව වෙන්න LB ප්‍රීමියර් සේවිංස් account එක ඔබට ඵලදායී ගණදනුවක් සඳහා අපි සූදානමින් ඉන්නවා LB ෆයිනෑන්ස්. ඉතින් ඒ විදිහට අපි පුංචි කාලේදී රුපියල එකතු කරලා කැටයකට දාලා ඒ ඉතුරු කිරීම වගේම තමයි ඔබට ආයෝජනයක් සමගින් ඉතුරු කරන්නට හැකියාව ලබා දීලා තිබෙනවා LB ෆිනෑන්ස් PLC ආයතනය. ඉතින් ඔබට ආරාධනා කරන ඔබේ ජීවිතය ආයෝජනය කරන LB ෆිනෑන්ස් PLC ආයතනයේ මේ ඉතිරි කිරීමේ ගිණුවත් සමගින් ඉතින් අද දවසේ අපත් සමග කතා බහට එක්වුවට හේෂාන් මඩවල මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සේදමවතත් සමගින් එක්වුවට. ඉතින් ඔබට ආරාධනා කරනවා රැඳෙන්න ටීවී දෙරණ සමගින්.